අපේ දයාබර ප්‍රේක්ෂකයන් සියලු දෙනාටම ආයුබෝවන් කියලා අපි තවත් සුන්දර වැඩසටහනක් සමග ඔබ එකතු කරගන්නවා. ඔබට මතකයේ අවදි කළොත් මාව හොඳින් මතකයේ ඇති. ඒ නිසා මම ඔබේ නිවසට එන්නේ තවත් එවැනිම ඊටාම වැදගත් අතිශය වැදගත් තවත් ඔබේ ජීවිතයට සමීප සුන්දර පණිවිඩයකුත් සමග. අපි ජ්‍යොතිෂ්‍ය සම්බන්ධව කතා බහ කරනකොට අපේ ජීවිතේ සෑම සියලු වැදගත් තැන්වලදීම ජ්‍යොතිෂය පිළිබඳ අපි අනේකවත් විශ්වාසයක් තබා තිබෙනවා. ඒ නිසා අතීතයේ සිට අදටත් හෙටටත් වර්තමානයේ හැමදාටමත් සර්වකාලීනව අපිට අපේ ජීවිතය රැක ගන්නට, ජීවිතේ දියුණු කරගන්න, ජීවිතේ ආලෝකමත් කරගන්නට ජ්‍යොතිෂය සහ මේ නවග්‍රහ මණ්ඩලයෙන් අපිට ලැබෙන පිටිවහල අපිට කියා නිම කරන්න බැරි තරම් වටිනවා. අදත් මම මේ රූපවාහිනී නාලිකාව ඔස්සේ ඔබේ ආලින්දයට එන්නේ ඔබට එවැනිම වූ ඊ타මත්ම වටිනා පණිවිඩයක් අරගෙන. මේ වෙන විට ඈත අතීතයේ ඉතිහාසයේ රජවරු ඔවුන්ගේ රාජ්‍ය අභිෂේකයේ දියුණු කර ගැනීම සඳහා ඔවුන්ගේ පැවැත්ම සඳහා භාවිතා කළ නවග්‍රහ ශිකාව නවග්‍රහ මණ්ඩල ශිකාව නැමැති ඒ අපූර්ව පළඳනාව පිළිබඳ වර්තමානයේ අපිට කතා බහ කරන්න පුළුවන් අවස්ථාවක් සලසා දීලා තිබෙනවා. ඒ කතානායකයා අපේ අද වැඩසටහනේ ආරාධිතයා. ඔහු දේශබන්දු දේශමාන්‍ය සිංහ හර්මන්ද සොයිසා. ඊට අමතරව ඔහු ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදියෙක්. මම ඔබතුමාව ඊටාත්ම ආදරෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහනට. හොඳයි, දැන් අපේ දයාබර ප්‍රේක්ෂකයන් කල්පනා කරනවා ඇති මේ නවග්‍රහ මණ්ඩල ශිකාව කියපුවම ඇත්තටම මේක මොකක්ද? මේක ඉතිහාසයේ කෙබඳුද? මේක මේ පළඳනාව පළඳනකොට තමන්ට ලැබෙනා වූ ආශිර්වාදය කුමක්ද? මේ වගේ ප්‍රශ්නාවලියක් ඔබේ හිතේ අනිවාර්යෙන්ම දැන් මේ වෙනකොට මතුවෙනවා. ඒ නිසා මම අපේ හර්මන්ද සොයිසා මහත්මයාට ආරාධනා කරනවා. ඔබතුමා මට පැහැදිලි කිරීමක් කරන්න. දැන් මේකේ අපි මුලින් කතා කරපු විදිහට සෑහෙන අතීතයක් තියෙන කතාවක්. මේකේ ඓතිහාසික වැදගත්කම මොකක්ද? ඒ වෙනකොට මේකේ ඇති වර්තමාන වටිනාකම කොහොමද කියලා මට පොඩ්ඩක් දීර්ඝ වශයෙන් සවිස්තරයක් දෙන්න. මහේෂ් මහත්මයා විශේෂයෙන්ම ජ්‍යොතිෂය කියනකොට මේක සෑම ආගමකටම වඩා සෑම ධර්මයකටම වඩා පැරණිම දෙයක්. නමුත් ජ්‍යොතිෂ විද්‍යාව කිසිම ආගමකටවත් කිසිම ධර්මයකටවත් අයත් වෙන්නේ නැහැ. එක එක ආගම් බලනවා තමන්ගේ පැත්තට මේ ජ්‍යොතිෂ විද්‍යාව කියන එක නතු කරගන්න. ඒ වෙලාව තියෙන්නේ මේකේ තියෙන සත්‍යතාවය. ප්‍රාග් ඓතිහාසික යුගයේ මේ නවග්‍රහ මණ්ඩල ශිකාව කියන එක ධන්වන්තරි පුලතිසි කියන ඉසිවරු තමයි මුලටම ඒ ග්‍රහයන් පිළිබඳව එන අපල උපද්‍රව සඳහා මේ නවග්‍රහ මණ්ඩල ශිකාවක් පළඳවන ක්‍රමය ලෝකයට කියලා දුන්නා. නමුත් මෙතෙක් කලක් ලෝකේ මේක භාවිතා වුණේ නැහැ. විශේෂයෙන්ම මගේ පියා ආයුර්වේද වෛද්‍යවරයෙක්, මම එතුමාගෙන් ආభాෂය ලැබුවා. අවුරුදු 25ක් තිස්සේ ඉඳලා මාත් පරීක්ෂණ කරා මේ පිළිබඳව. පරීක්ෂණ කරලා තමයි මේ නවග්‍රහ මණ්ඩල ශිකාව එන්නේ. මොකද අපි අමතක කරන්න නරකයි. අපි මේ හිටගෙන හිටියට අපි පැයට 70000ක් වේගෙන් කැරගෙනවා. පැයට 70000ක් වේගෙන් කැරගෙනවා. පොලිසියෙම තිබ්බනම් නඩු තියෙයි සෑහෙන්න නේද? ඒ වගේම අපි සෑම තප්පරයකටම යනවා 18:18 සූර්යාවට. ඒ යනකොට ග්‍රහ තාරකාවන් අපි ජ්‍යොතිෂයේදී අනුගමනය කරන්නේ ග්‍රහ තාරකාවන් 9 දෙනයි. ඒ 9 දෙනාගෙන් තමයි අපි විපුල ඵල ප්‍රයෝජන ලබා ගන්න. එතකොට මේ ග්‍රහ තාරකාවන්ගෙන් ලැබෙන කිරණ අණුව තමයි අපේ ජීවිත රැඳිලා පවතින්නේ. විශේෂයෙන්ම හිරු සඳු, ඒ කියන්නේ හිර සතපුම් 9 කෝටි 22 ලක්ෂයක් තියෙනවා. හිරු මණ්ඩලයේ ඉඳලා පෘථුවියට ඒ කිරණ එන්න සිතිජයෙන් මතුවෙන්න විතරක් විනාඩි 6ක් යනවා. ඒ කිරණ එන්න විනාඩි 8ක් යනවා.
ඉතින් මෙන්න මේ ලෝතලේ තමයි අපි ජීවිතේ හැඩගස්සගෙන යන්නේ. සමහරක් වෙලාවට මේකේ එක පැත්තක උෂ්ණ අධික පැත්තේ ඉන්න කාණ්ඩේ කලුයි ගස් එහෙම මේ ගස් ගොරෝසු ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. නමුත් මේකේ සීත පැත්තේ හිටින කාණ්ඩේ බොහොම සුදුයි. ඒ ගස් ಜಾති අමුතු විදියට තමයි සතා සීපාවයිදා මේ වෙලාවට. ජ්‍යොතිෂයේදී විශේෂයෙන්ම හිරු පියා වගේ චන්ද්‍රයා මව වගේ. ඒ කියන්නේ අම්මයි තාත්තයි. ලෝකේ පැවැත්මට ඉන්න අම්මයි තාත්තයි. එතකොට මේ ජීවියෙක් කිසියම් ජීවියෙක් උපත ලැබපු ගමන් සමහර ජ්‍යොතිර්වේදී පාවිච්චි කරන වචනයක් තමයි සීචෝදය කියන එක. ඒ කියන්නේ මේ ළමයාගේ හිස දැකපු ගමන් තමයි මේගොල්ල කියන්නේ මෙලෝ එළිය දුටුවා කියලා. නමුත් ඒක නෙමෙයි හරිම මේව එක ඒ ළමයාට එළියට ඇවිල්ලා මුල්ම හුස්ම වැටෙන ටික. ඒ වෙලාවට ඔහුට ලැබෙන කිරණ අණුව තමයි ඒ අසවල් අංශකයේ පිහිටලා හිටිය රවි, අසවල් අංශකයේ හිටිය චන්ද්‍ර, ඒ රාශි 12න් මේෂ වර්ෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා උච්චික ධනු මකර කුම්භ මීන යන රාශි 12න් එක රාශියක් හිමි වෙනවා. මොකද මේ ඒ හෝරා චක්‍රය අනුව ඒ අනුව තමයි ග්‍රහයන් පිහිටන්නේ. විශේෂයෙන්ම මේ ග්‍රහ පිහිටීම් වලදී ග්‍රහ අනිටු ඵල දැන් මේ ජ්‍යොතිෂ වේදියයි කියන කෙනාගේ ලොකු වෙනසක් තියෙනවා. මොකද කිසිම දොස්තර කෙනෙකුට බෑ ළමයා බඩේ ඉඳෙද්දි වෙන දේවල් කියන්න කරන්න. නමුත් අම්මගේ කේන්දරේ බලලා බඩේ ඉන්න ළමයා මේ වගේ ළමෙක් කියලා කියන්න පුළුවන් මේ ජ්‍යොතිෂ විද්‍යාව. අම්මයි කේන්දරේනුත් පුළුවන් තාත්තයි කේන්දරේනුත් පුළුවන්. ඊට පස්සේ එයා එළිය දුටුවට පස්සේ ළමයා එළිය දුටුවට පස්සේ කියන්න පුළුවන් මේ රජෙක් වෙනවද, දොස්තර කෙනෙක් වෙනවද, වෛද්‍යවරයෙක් වෙනවද, ඉංජිනේරුවෙක් වෙනවද. ඒ වගේම මේ නවග්‍රහ මණ්ඩල සිකාව මුල් අරට ලෝකයට හඳුන්වා දෙන්නේ මම. ඒ සඳහා මට පේටන් බලපත්‍රය ශ්‍රී ලංකා බුද්ධිමය දේපල පනත යටතේ මට ලැබිලා තියෙනවා. මේක නිර්මාණය ශ්‍රී ලංකා ජනරජය බොහොම ඉහළින් මෙතෙක් කල ජ්‍යොතිර්වේදියෙකුගෙන් මේ වගේ නිර්මාණයක් ලැබුණේ නැහැ. මම දැනුවත්වම ඒක මං ගානේ මම සතුටු වෙනවා. ඒතනින් ගියාම මේක මේ ලෝකයේ පවතින තාක්කල්ම පාවිච්චි කරන්න පුළුවන් ආභරණයක් වෙනවා. හොඳයි මම හිතනවා හර්මන්ද සොයිස මහත්මයා අපේ ප්‍රවීණ ජ්‍යොතිෂ්වේදියා ඊටාම පැහැදිලිව මෙහි ඇති වටිනාකම, මෙහි ඇති ප්‍රාග් ඓතිහාසික වටිනාකම, මෙහි ඇති වර්තමාන වටිනාකම අපිට අවබෝධ කරලා දුන්නා. ඒ නිසා මට හිතුණා මේ නවග්‍රහ මණ්ඩල ශිකාව සම්බන්ධයෙන් ඔබට පින්තූරයකින් පෙන්නලා ඒ සම්බන්ධව කතා කරන්න. මේ ඔබ දකින්නේ ඒ අපි දැන් කතා කරන ඒ අපූර්ව පළඳනාව නවග්‍රහ මණ්ඩල ශිකාව. මම කැමතියි සොයිස මහත්මයා දැනගන්න දැන් මේක ලෝහයකින් හදලා තියෙන්නේ. එතකොට මේකට මේ රිදී ලෝහය තෝරගෙන තියෙන්නේ. එතකොට ඇයි මේ රිදී ලෝහය මේකට තෝරගන්න පාදක වෙච්ච හේතු මොනවද? ඒ වගේම මේක අනිකුත් ලෝහ වර්ග වලින් නිර්මාණය කරන්න බැරිද? මේක මේ භෞතිකව කොයි විදිහටද මේක සකස් කරලා තියෙන්නේ? මහේෂ් මහත්තයා පුරාවිද්‍යාව හදාරනකොට විශේෂයෙන්ම මේ කාසි වලටත් විශේෂ ස්ථානයක් හිමි වෙනවා. නටබුන් කාසි සෙල්ලිපි කියන තුන තමයි පුරාවිද්‍යා මූලාශ්‍රවලදී එන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔකට සිකාව කියන නම වැටුනේ ලෝකේ මුලටම ගනුදෙනුවක් කරන්න බලවත් කාසියක් හදපු කෙනා ඉන්නේ හිටියේ ලංකාවේ. එතුමා ගානේ එච්චර දේවල් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සීගිරි කාශ්‍යප කිව්වම කවුරුත් දන්නවා. ලෝකේ 8 වෙනි පුදුමය සීගිරිය දැක්කනම් ඒ ස්වර්ණ සිකාව ගානේ හිතා ගන්න පුළුවන්. එතුමාට ගරු කිරීමක් වශයෙන් තමයි සිකාව කියන නම මේ යොදලා තියෙන්නේ. එතනින් ගියාම ඕක නවග්‍රහ මණ්ඩලේ ඒ ග්‍රහයින් පිහිටි දිසා සහ ඔවුන්ගේ
ජෝතිර්වේදියා දැකපු සංකේතයන් අනුව. ඒ කියන්නේ හිරු මණ්ඩල, සඳ මණ්ඩල ඒ වගේ. සාමාන්‍යයෙන් හිරු මධ්‍ය ලක්ෂ පිහිටවල තියෙන්නේ. ඒ හිරු වටේ තමයි අනිකුත් ග්‍රහ තාරකාවන් පිහිටලා තියෙන්නේ. විශේෂයෙන්ම ගුරු ග්‍රහය. ග්‍රහය උතුරට. ඊසානයට බුධ. ශුක්‍ර නැගෙනහිර. ගිනි කොනට සඳු. දකුණට කුජ. නිරිතට රාහු. බටහිරට සනි සහ වයඹට කේතු. ඒ ග්‍රහයන්ගේ මණ්ඩල ලක්ෂණ ඒ ආකාරයෙන්ම පිහිටවල තමයි ඔක නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට කාසි පිළිබඳ අපි අධ්‍යයනයක් කරන්න ඕනම. ඒ කියන්නේ එකපාරට කාසියක් කෙනෙකුට බෑ නිර්මාණය කරන්න. ඕකට කියන්නේ නානක විද්‍යාව කියලා. ඒ නානක විද්‍යාව හදාරාගෙන යනකොට තමයි ඒ කාසියේ ප්‍රභවය ඒ සෑම දෙයක්ම අපිට මේව කරන්න පුළුවන්. මීට කලින් ලංකාවේ හම්බෙලා තියෙනවා අනුරාධපුර යුගයේදී දේවතාවියකගේ රුවක් සහිත තඹ කැබැල්ලක පාවිච්චි කරපු ආභරණයක්. ඒක විශේෂයෙන්ම දැනට රත්නමාලි දෙව්දුවගේ කියලා තමයි විශ්වාස කරන්නේ. නමුත් ඕක මුළු ලංකාවෙම මෙතෙක් දන්න ඉසව්වකට මම තමයි නිෂ්පාදනය කරේ. ඒ වගේම ඔබතුමා ඇහුවා මේකට ලෝහය තෝරාගත්තේ මොන පදනමක්ද? රිදී ලෝහය තෝරාගත්තේ. රිදී ලෝහය තෝරාගත්තේ ඔය නවග්‍රහ මණ්ඩලයේ ඉන්න ගුරු කියන ග්‍රහය තමයි ඔහුට කියන්නේ සුර ගුරු කියලා. ඒ කියන්නේ සෞභාග්‍ය ලබා දෙන්න, එතනින් ගියාම මේ ශ්‍රියාව ලබලා දෙන්න, ඒ හැම දෙයකම ඉන්න බුද්ධිමතා. ඒ බුද්ධිමතා සාමාන්‍යයෙන් ඕන ග්‍රහයක එක්ක සංයෝග වෙනකොට ඔහුගේ බලපෑම තමයි වැඩි වෙන්නේ. බලන්න සෙනසුරු කියන ග්‍රහයා කිව්වම මිනිසුන්ගේ විතර නෙමෙයි අපිත් ඇඟේ මයිල් කෙලින් හිටිනවා. මොකද සෙනසුරුගේ රාෂ්ට්‍රකී ලැබුවම රජෙකුගේ වුණත් රාජ්‍යයක් විනාශ වෙලා දාලා යන්න වෙනවා. මේක ලංකා ඉතිහාසයේ සිද්ධ වෙච්ච දේවල්. ඒ වගේ. එතකොට සෑම ග්‍රහයකගෙම ගතිගුණ වෙනස් කරන්න පුළුවන් ඔය ගුරු කියන ග්‍රහයට. බලන්න තියෙන හොඳම සංයෝගي සනි ගුරු සංයෝගي. ගුරුයි සෙනසුරුයි එකතු වුණාම ඒක තමයි බලවත්ම ගුරු හංස යෝගය කියලා වෙනවා. ලොකුම ධන යෝගය. ඒ නිසා තමයි මම ඔය රිදී ලෝහය පාවිච්චි කරේ. ඔය සිකාව තැනීම. ඒ කියන්නේ තවමත් අපිට පැහැදිලි නෑ. දැන් ගුරු ප්‍රමුඛ ස්ථානයේ තියලා තමයි ගුරු ප්‍රමුඛ ස්ථානයේ රිදී ලෝහය පාවිච්චි කරන්නේ. එතකොට ගුරු සමග ඕනම ග්‍රහයෙක් මේවා වෙනකොට බලවත් වෙන්නේ ගුරු කියන ග්‍රහය. ඒ කියන්නේ අරිටුපල අඩු කරලා සෞභාග්‍ය ලබලා දෙන්න පුළුවන් ග්‍රහයාගේ ලෝහය තමයි තෝරගත්තේ. දැන් මේ සොයිස මහත්මයා දැන් මේ නවග්‍රහ මණ්ඩල ශිකාවේ නිර්මාතෘවරයා වෙන්නට පෙර මම දන්නා පරිදි ඔබ බොහොම දක්ෂ ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදියෙක්. දැන් ජ්‍යොතිෂ්‍යවේදියන් යනු අර ඔබ මුලදී සඳහන් කළා වගේ වෛද්‍යවරයෙකුට මවකගේ කුස තුල සිටින දරුවාගේ ලිංග භේදය කියන්න පුළුවන්. නමුත් ඒ දරුවා අනාගතයේ කෙබඳු පුරවැසියෙක් වෙයිද කියන එක වෛද්‍යවරයෙකුට කියන්න බෑ. ඔබට කියන්න පුළුවන්. කෙනෙකුගේ මම අතුරු ප්‍රශ්නයක් අහන්නේ. අවසරයිද? ඔව්. කෙනෙකුගේ ග්‍රහ පිහිටීමේ කෙනෙකුගේ කේන්ද්‍රේ රවි කුජ ගුරු යෝගයක් තිබුණොත් ඔබ දකින්නේ ඒ කේන්ද්‍රේ කොයි විදිහේ පුරුෂයෙක් තනයිද? රවි කුජ ගුරු ඊතා බලවත් ඒ ශේෂ්ත්‍රයකට කිසියම් ශේෂ්ත්‍රයකට ගියොත් ඒ ශේෂ්ත්‍රයේ කෙලවරටම පැමිණෙන්න පුළුවන් කෙනෙක්. මොකක්ද ඒ රවි කුජ ගුරු සුසංයෝගයේ තියෙන? මෙහිමයි ඒක රාජ